මොකද සංකර් මේක හරිද මේක මහත් වෙන්න ඕනේ. මේක එක ගානටම කළු ගලෙන් මේ පැත්තක් පුරවලා මෙතන අඟල් 6ක් විතර අපි ගමු එළියට. ආ කරලා උඩට යනකොට කෙලින්ම බඳින්න ඕනේ. උඩට ගිහිල්ලා කෙලින්ම යන එක චුට්ට මීට වඩා ලොකු වෙන්න ඕනේ. ඊට වඩා තව පොඩ්ඩක් ඔව් ලොකු වෙන්න ඕනේ. මේක මීට වඩා ඉස්සෙන්න ඕනේ. අර ගල් ටික ඉවර වෙන්න ඉස්සෙන්න ඕනේ. හරිද? මේ පැත්තෙන් ඉඳලා ෆිනිෂින් කරගෙන අපිට දැන් සක්ක ගල් තියෙනවද? සක්ක ගල් දීලා ඒක එපා. එහෙනම් මේක කඩුවේ මේ ගෙන්න එනවා. අර අපි ඔය කියන්නේ අර මේ සාමාන්‍ය මේමනේ එන්න ඕනේ. නෑ මේ ටික බ්ලොක් ගල් වල මේ කොන්ක්‍රීට් ගල් වලින් යනවා. මෙහෙම යනවා. හරිද? මේ පැත්ත ගල් පතුරු වලින් ෆිනිෂ් කරමු. නැත්නම් ඉතින් පළල ගන්න බෑනේ අපිට. ඔය ඒකට හරියට මේ සම්පූර්ණ හේදේට පස්සේ මොකද කරන්නේ? ගල් අලවනවද? ගල් නැහැ ගල් අලවන්නේ නැහැ. අර වගේ ෆිනිෂින් වෙන්න ඕනේ මේක. අර වගේ ෆිනිෂින් ඔව් අර වගේ ෆිනිෂින්. ඔය ගලුනේ? ඔව්. උඩට යනකොට ලොකු වෙන්න ඕනේ. පතුරු ගල් යන්නේ ඉස්සරහ පැත්තට විතරයි යන්නේ. පතුරු ගලුත් හරියන්නේ නැහැ. අර විදිහටම ෆිනිෂින් කරගමු. ඔව් මනින්න නෑ. ඔක මනින්න නෑ. මේ රෆික් ආවේ නැද්ද? රෆික් ගෝන් තමයි පොඩ්ඩක් පාවිච්චි කියලා ඉන්න කියලා කියා. මේ පැත්තට අඟල් 6ක් දාන්න. හරිද? අඟල් 6ක් දාන්න. ගල් කලුනේ මේ කලුනේ බඳිනවනම් ඉතින් මේ අඟල් 6ක් මදි නෝනේ. කොහොමද? මෙහෙමයි. මෙහෙම උඩට යනකොට පොඩ්ඩක් කරගෙන යන්න ඕනේ. පතුරු ගල් පොඩි පොඩි ඒවා තියාගෙන යන්න ඕනේ. කාලේ ගියාට කමන්නේ නැහැ. ෆිනිෂින් එකයි ඕනේ ගන්නට. ඒකට මෙහෙම කරමුද? මේ තියෙන්නේ මේ වගේ සත්‍ය දිනවනේ. සාමාන්‍ය මේ වගේ. ඔව්. ඒක කොහොමද කරලා? උඩ වහලෙන් උඩ ටික නම් අර මගේ ගහපු විදිහට තියානම් ඇති. යට විතර පොඩ්ඩක් ලොකු ගලෙන් බඳගෙන යන්න. ඔව් ලොකු ගලෙන් බැඳගෙන යන්න. මේ යනකොට සාමාන්‍යයෙන් මේ වගේ පොඩි ගල් පතුරු ගල් වලින් යන්න. පතුරු වලින් තමයි ගානට අලවගෙන යන්නේ. එහෙනම් මෙහෙම කරමු. උඩ ටික අපි අර ගේන ෆිනිෂින් ගල් වලින් යමු. යට ටික මේකෙන් මහත් කරලා ගමු. ඔව්. අඩි දෙකද දවසට බඳින්න පුළුවන් දෙක ගන්න. හරිද? මේකේ. මේ QD පාර ගෑවද? ඔව් ඊයේ ගෙවලේ හැටි. එන්න ළමයි ඇතුළට අපේ වැඩ බලන්න. මේක අපිට කළු ගල්මයි මෙතන ෆිනිෂ් කරන්න වෙන්නේ. පතුරු ගල් වලින් අපිට යන්න වෙනවා මේක ඇල්ල. මේක සම්පූර්ණව කපා ගන්න වෙනවා. මේ ජෙනරේටර් දාලා කපා ගමු. ඔව් මේක ජෙනරේටර් දාලා කපා ගන්න. හරිද? කට්